කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා මේ බල්ලෙක්ගේ සිද්ධියක් සම්බන්ධ බල්ලොක්ගේ සිද්ධිය සම්බන්ධ කතා වෙනවනේ. බල්ලෝ මත්ද්‍රව්‍ය කාලා අපි දැක්කා ප්‍රවෘත්තිවල මේක ලොකුවට වාර්තා කරා. අර මත්ද්‍රව්‍ය වගේත් හම්බීම සමග ඒවා බල්ලෝ මේ කාලා ඊට පස්සේ වතුරත් එක්ක බීලා හරි මිශ්‍ර වෙලා හරි බල්ලෝ ඔක්කොම දැන් රවුමට කැරකෙනවලු බල්ලොට නිකන් පිස්සු වගේලු. ඉතින් කොතර පවර් එකක් තියෙනවද කියලා හිතා ගන්න. ඔයාලා මේ දැක්කේ මේ වීඩියෝ ගුරුත් ඒ වගේ දර්ශනයක්. ඉතින් කොහොම හරි මේක ඇත්තටම මේ තරම් මද්ද්‍රව්‍ය රෝගයක්. ඒ කියන්නේ මම නම් හිතන්නේ බල්ලෝ ටික අනිවාර්යෙන් කන්න නැති ඕවා. හරිද? නැත්තම් කොහොමද මේ වගේ වෙන්නේ? අසාමාන්‍ය ලෙස මේ බල්ලෝ හැසිරෙනවා. මුලින්ම මේක දැනගත්තු ගමන් මම මේක වැඩි විශ්වාස කරේ නැහැ. මම හිතුවා ඔක දෙරණගේ තා මුලින්ම කිව්වා මං හිතන්නේ දෙරණ හැමදාම බොරු කියන හින්දා ඒක බොරුවක් කියලා. අදහද්දි ඇත්ත සීන් එක. ඉතින් කොහොම හරි ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් මේ වගේ දේවල් වෙනවා සාමාන්‍යයෙන් කියලා. දැන් මේ වගේ බල්ලොන්ටත් මෙහෙම දේවල් වෙනවා කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහකින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac LK අපෙන්.